මොකද්ද මේකේ තේරුම කියලා. I'll come at 8 am on the dot. හරිද? මොකක්ද ඇත්තට මේකේ තේරුම? දැන් අපිට දැන් මේ I'll කියලා තියෙන්නේ කෙටි කරලානේ. I will කියන එක කෙටි කරලා ඔය තියෙන්නේ. ඉන්න බැරුව කෙටි කරලා තියෙන්නේ නේ. අපි කතා කරද්දි ගොඩක් වෙලාවට කෙටි කරලානේ කතා කරන්නේ right. I'll come at 8 am. ඒ කියන්නේ මම 8ට එන්නම්. අනාගත කාලෙන් දාලා කියන්නේ මම උදේ 8ට එන්නම්. දැන් am තියෙනවනේ. ඒ කියන්නේ උදේ. මම උදේ 8ට එන්නම්. ඕක දැන් අපි දන්නවා. මේ on the dot කතාව මොකද්ද? dot කියන්නේ තිත. dot කියන්නේ තිත. on කියන්නේ උඩ. තිත උඩ කියලාද කියන්නේ? මම එන්නම් උදේ 8ට තිත උඩ කියලාද කියන්නේ? අලුත් වාහනයක්ද? මොකක්ද මේ කතාවනේ? තිත උඩ කියලාද කියන්නේ? අර බැලුව බැලමට අපිට තේරෙන්නේ එහෙම. හැබැයි මේකෙන් මේ කියන්නේ තිතේ කතාවක් නෙමෙයි. on the dot කියලා කිව්වට කියන්නේ. ඒ කියන්නේ හරියටම මම එන්නම් උදේ 8ට කියලා කියනවා මෙතනදී. මෙතනදී කියන්නේ මේ හරියටම. ඒ කියන්නේ මම හරියටම උදේ 8ට එන්නම්. අර අපි සිංහලෙන් කියන්නේ තිතටම තිතට කියලාත් කියනවනේ. තිතට හරියටම කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ වෙලාවටම. ඒ වෙලාවට කලිනුත් නෙමෙයි, ඒ වෙලාව පහු වෙලත් නෙමෙයි. හරියට තක්කේට ඒ වෙලාවට ඒ දේ කරන්නම් කියලා තමයි කියන්නේ. දැන් මෙයා මේ කියන්නේ මම එන්නම් හරියටම උදේ 8ට කියන. on the dot හරියටම. දැන් තව උදාහරණයක් ගත්තොත් අපිට කිව්ව හැකි රැස්වීම meeting will start at 2 pm on the dot. right ඒ කියන්නේ රැස්වීම හරියටම හවස 2ට පටන් ගනී. රැස්වීම හරියටම තිතට හවස 2ට පටන් ගනී කියලා කියන්නේ. දැන් ඔය AM PM දැන් ඕන කෙනෙක් දන්නවනේ නේ ෆෝන් පාවිච්චි කරන අපි දන්නවනේ AM කියන්නේ උදේ වෙලාව PM කියන්නේ දවල් වෙලාව. ඔය දිග වචන කෙටි කරලා තියෙන්නේ ඇන්ටි මෙරිඩියම් කියන වචනේ පෝස්ට් මෙරිඩියම් කියන වචනේ කෙටි කරලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍ය නැහැ දැනගන්න. අපිට ඕන කරන්නේ මෙන්න මෙයාව on the dot.